වස්සාන ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නෑ පින්වත්නි මේ සිවුරු ඇරලා යන එක පාපයක් කියලා. කොතනකවත් කියලා නෑ. භාග්‍යතුන් වහන්සේ වදාarලා තියෙන්නේ සිවුරේ ඉඳගෙන කරන වැඩ තමයි පව් සිද්ධ වෙන්නේ කියලා. අපි කියමු කෙනෙක් සිවුරේ ඉඳගෙන සත්තු මරනවා නම්, බොරු කියනවා නම්, ඊට පස්සේ සුරාපානය කරනවා නම්, කෙනෙක් සිවුරේ ඉඳගෙන කාමසේවනය කරනවා නම්, ඔන්නව තමයි වැරදි පින්වත්නි. එන්නේ යාට තමයි එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සෙය්‍යෝ අයෝගුලෝ බුත්තෝ තත්තෝ අග්ගිනි කූපමෝ යංචේ බුඤ්ජය දුස්සීලෝ රට්ට පිණ්ඩං අසඤ්ඤතෝ. මේ ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මේ සිවුරේ ඉඳගෙන දුස්සීලකම් කරනවට වැඩිය හොඳයි ගිනිගුලි කණ එක කියලා. එදා දුස්සිල්වත් භික්ෂුන් වහන්සේලා ලේවමනේ දැම්මා කියලා කියනවා. ඒ ගාථාව දේශනා කරපු වෙලාවේ ඒ තරමට තමන්ගේ සිල්වත්භාවය ආරක්ෂා කරගන්න වෙරදරපු ස්වාමීන් වහන්සේලා හිටියේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සිවුරු ඇරලා යන එකේ පාප කර්මයක් කියන එකක් භාග්‍යතුන් වහන්සේ කොතනකවත් දක්වන්නේ කියලා තියෙනවා නම් කොතනක හරි මට ඇවිල්ලා පෙන්වන්න පින්වත්නි. සිවුරු අරිනවයි කියලා පව් කියලා බුදුහාමුදුරුවෝ කොතනක හරි කියලා තියෙනවා නම් පොඩ්ඩක් මට පෙන්වන්න කොතන තියෙන්නේ කියලා. හැබැයි මම දන්න විදිහට නම් බුදුහාමුදුරුවෝ වදාarලා තියෙන්නේ සිවුර ඉඳගෙන පව් වැඩ කරන එක තමයි වැරදි කියන එක. ඒ නිසා Tamanට පව්කම් කරන්න ඕන නම් සිවුර ඉඳගෙන පව්කම් කරන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. මේ සිවුර ගලවලා තියලා ගිහින් පව්කම් කරන්න ඕනේ. සිවුර ඉඳගෙන පව්කම් කළොත් පින්වත්නි අර වගේ ගිනිගුලි කන්න වෙනවා. ඒක නම් ඇත්තම කතාව. හේතුව තමයි නිරයට ගියාට පස්සේ දුස්සීලව ඉඳගෙන වළඳපු ඒවට හරියන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ලෝදිය හැලිපිටින් ගිලින්න වෙනවා කියලා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුරුණෑගල මාස්පොත නවගත්ත වෙන්දේස ඉඩම හිරියල්ල පොළවත්ත නොම්බර 23 ලිපිනේ පදිංචි දැනට සයිප්‍රසී සේවයේ නියුතු දීපා හේමකුමාරී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණු වන්නේ දෙසැම්බර් මාස 12 වන දිනට යෙදී තිබෙනා වූ දීපා හේමකුමාරී මහත්මියගේ ජන්මදිනය සහ ශමිලා නිශාන්ති සහෝදරියගේ දෙසැම්බර් 17 වන දිනට යෙදෙනා වූ උපන් දින වෙනුවෙන් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමයි. එමෙන්ම එම දෙදෙනා මෙලවට බිහි කළ දයාබර මෑණියන් වන එස්.පී.මාවතී මහත්මියටත් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුරු බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයම් බදන්තා ධම්මස් සවන කාලෝ අයම් බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාභිලාසී
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, අදත් පින්වත් ඔබ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව තුලින් විකාශය වන උතුම් වූ දායකත්ව ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. පින්වත්නි, අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ කුරුණෑගල මාස්පොත නවගත්ත වෙන්දේසි ඉඩම හාලි ඇල්ලපොළ වත්ත නොම්බර් 23 ලිපිනේ පදිංචි දැනට සයිප්‍රස් සේවයේ නියුතු දීපා හේමකුමාරී පින්වත් මහත්මිය විසින් එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ අද දෙසැම්බර් 12 වන දිනට යෙදී තිබෙන තමන්ගේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගැනීම. ඉතින් ඒ වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්මානුශාසනාවක් පවත්වා ගැනීමටත් ඒ වගේම එතුමියගේ තවත් ප්‍රාර්ථනාවක් තිබෙනවා. එතුමියගේම ආදරණීය නැගණිය එතුමියගේ ජන්මදිනය ශමිලා නිශාන්ති මහත්මිය එතුමියගේ ජන්මදිනය දෙසැම්බර් මාස 17 වන දිනට යෙදී තිබෙනවා. එතුමියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන්ගේ ආදරණීය අම්මා එස් පේමාවති පින්වත් මෑණියන්ටද සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට අද මේ උතුම් ධර්මානුශාසනාව උපකාර කර ගන්නවා. එසේනම් අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේ දරන පින්වත් දීපා හේමකුමාරී මහත්මියටත් සුබම සුබ ජන්මදිනයක් වේවා. නිදුක් නිරෝගී සුවයෙන් තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු සිද්ධ කරගෙන තමන්ගේ ජීවිතය සතුටින් ගත කරන්නට අද මේ ජන්මදිනයේ දවසේ මුළු ලෝකයක් සනහාලන්නට ලබා දෙනු ලබන උතුම් ධර්ම දානමය පින්කමම හේතු වේවා, වාසනා වේවා. ඒ වගේම මේ උතුම් ධර්මානුශාසනාව අවසානයේදී දේශනාව ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දෙනාටමත් අප සෑම සියලු දෙනාටමත් ඒකාන්ත වශයෙන් සුඛපටිපදාවෙන් මගඵල පිළිවෙලින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම හේතු වේවා, වාසනා වේවා කියන පැතුම ඇති කරගෙන අදත් බණ අසන්නට සූදානම් වෙමු. පින්වත්නි, නිදහස කියන එකට අපි හැමදෙනාම කැමති. අපි හැමෝම කැමති දෙයක් තමයි මේ නිදහස කියලා කියන්නේ. සතා සිව්පාවා පවා නිදහසේ ඉන්න තමයි කැදලි හදාගෙන කූඩු හදාගෙන ඒ වගේ ජීවත් වෙන්නේ. එතකොට පින්වත්නි, මේ නිදහස කියන එක විඳින්න කොහොමද අපි කටයුතු කරන්නට ඕන? ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිදහසේ ජීවත් වෙන්න කැමති පුද්ගලයා මුලින්ම කරන්නේ ලෞකික පරමාර්ථ දියුණු කරගන්න එක නෙවෙයි. අපි කියමුකෝ තමන් නිදහසේ ජීවත් වෙන්න හිතලා තමන් ගෙයක් දොරක් හදා ගන්නවා. ඊට පස්සේ විවාහයක් කර ගන්නවා. එතනින් ගියාට පස්සේ යානයක් වාහනයක් අරගෙන ওই විදිහට බලනවා තමන් හොයන නිදහස මේ වගේ තැනක මේ වගේ ආකාරයකට සිද්ධ කරගත්තොත් තියනවද කියලා කල්පනා කරලා බලලා තමයි බොහෝ දෙනෙක් තමන්ගේ නිදහස වෙනුවෙන් මේ විදිහට කටයුතු කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කායික නිදහසට වැඩිය මානසික නිදහස පිළිබඳව. එහෙම කියලා භාග්‍යවතුන් වහන්සේ කායික නිදහස අයින් කරන ශාස්ත්‍රවරයෙක් නෙවෙයි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ ලෝකයේ මනසින් නිදහස් වෙච්ච පුද්ගලයා සියල්ලංගෙන්ම නිදහස් වුණා කියලා. මනසින් නිදහස් වෙන්නටයි ඕන පින්වත්නි. අපි කියමුකෝ දැන් අපි යම් තැනක ගෙයක් දොරක් හදාගන්නේ මානසික නිදහස වෙනුවෙන්. විවාහයක් වෙන්නේ මානසික නිදහස වෙනුවෙන්.
බිරිඳක් ගන්නේ, ස්වාමියෙක් විවාහ කරගන්නේ යම්කිසි මානසික නිදහසක් බලාපොරොත්තු වෙන්. සමහර වෙලාවට මේ මානසික නිදහස විවාහ වුණාට පස්සේ නැති වෙන්නත් පුළුවන්. නමුත් දැන් හිතන්නේ එහෙමනේ. සමාජයේ වැඩි මතයක් තියෙන්නේ තමන්ට නිදහසේ ජීවත් වෙන්න, තමන්ගේ නිදහස වෙනුවෙන් තමයි ඔය ලෞකික දේවල් සම්පත් තමන් ලං කරගන්න කියලා. හැබැයි පින්වත්නි, ඒවා වලින් වෙන්නේ තමන්ගේ තියෙන නිදහසත් ඇත්තටම නැති වෙන එක. දැන් බලන්න, එක මහත්තයෙක් ගෙයක් හැදුවා. හදද්දි දැන් මම තමයි මුල්ගල් තියද්දි පිරිත් කියන්නත් ගියේ මම. ඊට පස්සේ ගේ හදන අතරතුරදී තවත් පිරිත් සජ්ජායනාවක් කළා, ඒත් ගියේ මම. ගේ හදලා විවෘත කරන දවසේ පිරිත් සජ්ජායනා කරන්න ගියේ මම. කොමාරි 3 පාරක් මේ විදිහට මේ ගෙදරට පිරිත් සජ්ජායනා කළා. පිරිත් සජ්ජායනා කරනකොට පින්වත්නි, මේ මහත්තයා කියනවා, අර දෙවෙනි වතාවේදී කිව්වා, ස්වාමීන් වහන්සේ ගෙයක් හදන්න මුල්ගල් තියද්දි නම් අමාරුවක් නැහැ. හැබැයි මේකේ වැඩ කරගෙන යද්දි තමයි තේරෙන්නේ පුදුම මානසික පීඩනයක් තමයි මේ ගෙයක් හදන්න ගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ මේ මම ඇහුවා අයි මහත්තයෝ එහෙම වෙන්නේ කියලා. කියනවා, ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ගොඩයි. මේකට ගෙයක් හදනවා නම් අතේ සල්ලි නැත්තම් ලෝන් එකක් දාන්න ඕන. ඊට පස්සේ සමහර වෙලාවට මේ ලෝන් එක දාලා ලෝන් එක මතක් වෙද්දි ගේ හදන්න නෙවෙයි, ගේ හදලා ගේ පදිංචි වෙන්න නෙවෙයි, පපුවේ ගින්දර පිට වෙනවා මේ විදියට මේ නිවාස ණය මතක් වෙද්දි. මං කවා ඒකත් ඇත්තනේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් මේක ගේ හදලා පදිංචි වෙනකොට මම ඇහුවා කොහොමද දැන් මහත්තයා වැඩ කටයුතු. ස්වාමීන් වහන්සේ දැන් ඔය වටපිටාවේ ඉන්න අය ඇවිල්ලා කියනවා මේගේ අර කෝණේ වැරදි, මේගේ මේ කෝණේ වැරදි, ගිනි කතිරයට හදලා තියෙන්නේ, කතිරයට හදලා තියෙන්නේ. ඉතින් එක එක විදිහට දැන් ඔන්න දැන් කට්ටිය ඇවිල්ලා කියනවලු. මම මහත්තයාගේ මුල්ගල් තියද්දි නම් ඔච්චර කට්ටියක් මුකුත් කිව්වේ නෑනේ කියලා. ඔව් ස්වාමීන් වහන්සේ දැන් තමයි එක එක්කෙනා ඇවිල්ලා එක එක වචන කියන එක එක දේවල් කියලා මගේ හිත අවුස්සනවා. ඊට පස්සේ මං කවා මහත්තයෝ දැන් ඔබතුමල්ලා මේගේ හදාගත්තේ ඔබතුමාට නිදහසේ ඉන්නනේ. ඒ නිසා නිදහසේ ඉන්න මේගේ හදාගත්තා නම් ඔබතුමාගේ නිදහස නැති කරගන්න කවදාකවත් මේවා හදන්න එපා. නිදහස නැති කරගන්න කියලා පින්වත්නි නෝනා කියන විදිහටවත්, දරුවෝ කියන විදිහටවත්, ඊට පස්සේ තමන්ගේ වෙන කවුරු හරි කියන විදිහටවත් කරන්න ගියොතින් පින්වත්නි තමන්ගේ ස්වකීය මානසික නිදහස කියන එක නැති වෙලා යනවා. එතකොට දැන් ගෙයක් හදාගන්නේ තමන් නිදහසේ ඉන්න නම් තමන්ගේ හිතූ පරිදි තමන් ඒක හදාගන්න ඕන. අපි මේ කියන්නේ කොතනකවත් ගෙවල් හදන්න නැතුව ඉන්න. ඕවා අනිත්‍යයි. ඕවා දාලා යනවා. එහෙම කියලා පින්වත්නි මිනිස්සුන්ව කඩාවට්ටන්නේ නැහැ අපි. කොහොමත් අනිත්‍ය දෙයට අපි මුහුණ දිය යුතුයි. ඒ ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න ඕන. නමුත් අපි කියන්නේ දැන් තමන් ජීවත් වෙලා ඉන්න ටික කාලෙදි හරි නිදහසෙන් ජීවත් වෙන්න ඕන නම් මේ ගෙවල් දොරවල් හදාගන්නේ ඒකටනේ. ඒ නිසා තමන්ට හොඳ විදිහට ඒක කරගන්න. මේ මටවත් ඕන විදිහට, මේ තමන්ගේ පවුලේ කාටවත් ඕන විදිහට නෙවෙයි. ඒ නිසා පින්වත්නි ඒක හොඳට මතක තියාගන්න. එතකොට දැන් මේ මහත්තයාම මට කියනවා ස්වාමින්වහන්සේ අපි කලින් හිටියේ කුලියට. කුලියට ඉන්න කාලේ මෙච්චර බරක් නැහැ. මාසික පඩියෙන් කුලිය ගෙව්වා. ලයිට් බිල, වතුර බිල පාවිච්චි කරන විදිහට ගෙවා ගත්තා. දැන් ස්වාමින්වහන්සේ පුදුම බරක් තියෙන්නේ ඔළුවට කියලා කියනවා. දැන් බලන්නනේ. දැන් අර ගේ හදන්න නැතුව හිටියානම් කොච්චර දෙයක්ද නේ අවසානට තේරෙනවනේ. ඒ නිසා පින්වත්නි දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. කෙනෙක් හිතනවා නම් තමන්ගේ නිදහස වෙනුවෙන් ගෙයක් හදාගන්න, ඒ තීරණය තමන් එක හෙලාම පස්සේ ප්‍රතික්ෂේප නොවන විදියට ගන්න ඕන. තමන්ට පස්සේ හිතෙන්න බෑ අපරාධය හැදුවේ, අපරාධ මේ සල්ලි ටික තිබ්බනම් වෙන දෙයක් කරන්න තිබ්බා. මොකද තමන්ගේ ප්‍රයෝජනයට හදාගත්තා නම් පින්වත්නි
ආයි සල්ලි වලින් වෙන දේවල් කරන්න ඕනේ නෑනේ. අනික පින්වත්නි නිදහස කියන දේ හොයන්න ගිහින් ඔබ ඔබගේ අනන සුඛය කියන එක නැති කර ගන්න එපා. අපි නිතරම කියන දෙයක්නේ අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියන මෙන්න මේ සතර සැපයෙන් ඉන්න කියන එක. විශේෂයෙන්ම පින්වත්නි ඔය මොන සැපයටත් වැඩිය ඔය සතර සැපය වටිනවා. ඒකෙනුත් අනන සුඛය කියන එක ගොඩාක් වටිනවා පින්වත්නි. මේ ලෝකේ බොහෝ දෙනෙකුට නැති සැපයක් තමයි අනන සුඛය. දැන් අපේ රටට අනන සුඛය නෑනේ. අපේ රට ගොඩාක් ණය වෙලා ණය බරකින්නේ අපි ඉන්නේනේ. එතකොට අපිට මේ අනන සුඛය කියන එක ගොඩක් වෙලාවට නෑ. අනන සුඛය කියන එක තමන්ගේ ජීවිතේ රඳා පවත්වා ගන්නට නම් ගෙවල් හදන්න, ඉඩකඩම් ගන්න ණය වෙලා නම් හරියන්නේ නෑ පින්වත්නි. ඒක හොඳට මතක තියාගන්න. ණය වෙන්න එපා කවුරුත්. ඇයි අපි ණය වෙලා පින්වත්නි දැන් ඔය ණය වෙච්ච මිනිස්සු. දැන් මම කලින් ධර්මදේශනාවලට වැඩියේ මේ රියදුරු මහත්තයෙක් එක්ක එතුමගේ වාහනේ. එතුමා යන ගමන් කියනවා ස්වාමින්වහන්සේ මම ගොඩාක් ණය මිනිස්සෙක්. ණය වෙලා ඉඳලා තියෙන්නේ. එතකොට මං එහෙම මොනවද ණය තියෙන්නේ ඔබතුමා? ස්වාමින්වහන්සේ මේ කාර් එකට දාලා තියෙනවා ලීසින් එකක්. එතකොට මම මේක ගෙවන්න ඕන. ගෙදරට දාලා තියෙනවා හවුසින් ලෝන් එකක්. ඒක මං ගෙවන්න ඕන. තව දරුවගේ අධ්‍යාපන වැඩවලට පර්සනල් ලෝන් එකක් දාලා තියෙනවා. ඒකත් මම ගෙවන්න ඕන. බලන්න එතකොට මම කිව්වා මහත්තයා දැන් මාසෙකට කොච්චර වගේ දැන් මෙමර ලෝන් ගෙවනවද? ලීසින් එකටයි ඊට පස්සේ තමන්ගේ ගෙදරටයි දරුවගේ අධ්‍යාපන වැඩවලට ගත්තේවයි කොච්චර ගෙවනවද කියලා ඇහුවා. ස්වාමීන් වහන්සේ මාසෙකට ලක්ෂ 1.5ක් විතර මං ගෙවනවා මේ ලෝන්. මං ඇහුවා හත් දෙයියනේ කොහොමද මේවා ගෙවා ගන්න කියලා. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ මම මේවා ගෙවන්න ඉතින් මේ වාහනේ දෝලා තමයි කියලා. මම කිව්වා දැන් මෙච්චර දැන් මේ වාහනේ දැන් අපි කොහොමත් පාවිච්චි කරන්නේ පින්වත්නි අනිත්‍ය වෙලා යන සංස්කාරනේ. වාහනේත් එහෙම තමයි. වාහනේත් හදන්න ඕනේ, කැඩුනට පස්සේ ටයර් මාරු කරන්න ඕනේ, එක දේවල් තියෙනවානේ. ඒවත් කොහොමද මේ වේස්ටේජ් ඔක්කොම දරාගෙන මේවා කරන්නේ කියලා ඇහුවා. කරන්න බෑ ස්වාමීන් වහන්සේ. රැට දැන් මේ දවස්වල මට නිින්ද යන්න හැයි කියලා කිව්වා. බලන්න මම පුදුම වුණා පින්වත්නි. අපි නම් කොහමද? අපට නම් කොතන වුණත් නිදහසේ නිින්ද යනවා. කොතන වුණත් පින්වත්නි නිදහසේ නිින්ද යනවා රාත්‍රී කාලේ එළඹෙනකොටම. හේතුව තමයි මොකද්ද? ණය නැහැ. ඊළඟට බය නැහැ. බයක් නැහැනේ අපිට පින්වත්නි. බය වෙන්න දෙයක් නැහැ. වෙඩි හඩ එද්දි බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ පින්වත්නි අපි දන්නවා අපිට වෙඩි තියන්න කවුරුත් නැහැ කියලා. ඊළඟට ණය නැති නිසා බය වෙන්න දෙයක් නැහැ. ණයකාරයෝ පස්සෙන් එලවන් එන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා ණය නැති බව. අර භාග්‍යවතුන් වහන්සේ සහ මේ එක කුමාරයෙක් අතර ඇතිවෙච්ච සංවාදයක් පින්වත් ඔබ අහලා තියෙනවද? මට මේකේ සම්පූර්ණ විස්තරය මේ නම් ගම් වශයෙන් මතක නැහැ. කොමාරි දවසක් සුකුමාල කුමාරයෙක් මෙයා හිම වැටෙන රාත්‍රියක කුමාරයා තමන්ගේ රජමාලිගාවේ සිරියහන් ගබඩාවේ මේ සදලු තලයේ ඉඳගෙන ඊටාම රන්වන් සිව්මැලි සමක් තියෙන කුමාරිකාවන්ගේ අතපත ගෑමෙන් යුක්තව තමන්ගේ ශරීරය සම්බාහනය කරනවා මේ කුමාරයා නිදාගනිද්දි කුමාරිකාවන් එකතු වෙලා. ඊට පස්සේ සීතල රාත්‍රියේ කම්බිලි වලින් සකසපු ලස්සන මනරම් මේ පොරෝණාවක් පොරවගෙන මේ කුමාරයා සිරියහන් ගබඩාවේ නිදාගන්නේ. සීතලක් එන්නේ කිසිම මේ කුමාරයාට. ඉතින් කුමාරයා මෙහෙම නිදාගෙන උදේ අවදි වෙලා කොමාරි වීදි සංචාරය කරනවා. යනවා උයන් කෙලි පිණිස. යද්දි පින්වත්නි දකිනවා අමාමෑණී ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුග ගහක් අභියස ඉන්නවා ගහ යට. පින්වත්නි කුමාරයා අශ්වයාගේ පිටෙන් බෑලා ගිහින් භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කොහොමද මේ රැයක් එළි වෙනකම් ඔබ වහන්සේ වගේ සුකුමාල ශරීරයක් තියෙන කෙනෙක් වැඩ හිටියේ? පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ කොහොමද හඳුන්වන්නේ? ශාක්‍ය කුමාර වරෝ සුකුමාලෝ. සුකුමාල වෙච්ච ශාක්‍ය කුමාරයෙක් අපලෝතුරා
භාග්‍යවතුන් වහන්සේ ගිහි කාලේ. එතරම් සිව්මැලි සමක් තිබිච්ච මේ භාග්‍යවතුන් වහන්සේ කොහොමද මේ සීතලේ හිම බැටෙන රාත්‍රියක සීතලේ කොහොම වැඩ වුණාද මන්දා කියලා කුමාරයා භාග්‍යවතුන් වහන්සේ ගාවට ගිහින් අහනවා. ස්වාමීනි මම ඊයේ රාත්‍රියේදී මේ විදිහටයි මගේ සිරියන් ගබඩාවේ සැතපුණේ. කුමාරිකාවන් මගේ ශරීරය සම්බාහනය කරද්දී පොරෝනා කම්බිලියකින් ඒ කියන්නේ කම්බිලි කියලා කියන්නේ පින්වත්නි ඊටාම පට රෙදි වලින් අර පොරෝනා රෙදි වලින් පොරවගෙන හොඳට තමන්ගේ සිරියන් ගබඩාවේ සැතපුණේ කියලා මේ කුමාරයා කියනවා. ස්වාමීනි එහෙව් එකේ මටත් සීතල දැනුණ පොඩ්ඩක් හරි. ඉතින් මේ මහා සීතල රාත්‍රියක ඔබ වහන්සේ කොහොමද මෙච්චර කටුක නුගරුකක් පාමුල මේ හිම වැටෙනකොට කොහොමද ඔබ වහන්සේ සැතපුණේ කියලා ඇහුවා. ඒ වෙලේ භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ සියලු කාමයන්ගෙන් වෙන්විච්ච සියලු රාගයන්ගෙන් වෙන්විච්ච විරාගී උත්තමයන්ට ඕන තැනක සුවසේ නිින්ද යනවා. ඕන තැනක සුවසේ වැඩින්ට පුළුවන් කියලා පිළිතුරු දෙනවා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අර කුමාරයාට. කුමාරි පින්වත්නි දැන් මේ කතාව මේ විදිහට යනකොට අපට තේරෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්න ධම්මග අනුගමනය කරන ඕනම ආර්ය පුද්ගලයෙකුට ඕනම කෙනෙකුට අපි කියමුකෝ අපි සාමාන්‍ය පෘථග්ජනයෝ කියලා හිතමුකෝ අපිට මේ මාර්ගය වඩන්න නම් අඩුම ගාන මේ මාර්ගය අපි අන්තිම මාර්ගය තමයි සෝවාන් මාර්ගය. පින්වත් ඔබ සෝවාන් මාර්ගයේ යන කෙනෙක් නම් ඔබටත් පුළුවන් වෙන්න ඕන තථාගතයන් වහන්සේ තරමටම ඉවසන්නට. හේතුව තමයි ඕනම තැනක පින්වත්නි අපට අපේ නිදහස විඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ ඉවසීමෙන් යුක්තව. අපි කියමු දැන් මම නිදාගන්නේ ලක්ෂයක් අගනා ඇඳක කියමුකෝ. මම ලක්ෂයක් අගනා ඇඳක නිදාගන්නේ නැහැ. අපි හිතමු මම නිදාගන්නවා ලක්ෂයක් අගනා ඇඳක. එතකොට මම යනවා පන්සලකට දුර්ග කර්කශ විහාරස්ථානයකට යනවා. ගියාට පස්සේ ඒ විහාරස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේලා මට ඇඳක් පනවනවා රාත්‍රය පහන් කරන්න ස්වාමීන් වහන්සේ මේක තමයි තියෙන්නේ කියලා මැස්සක් දෙනවා මට ඉන්න. හැබැයි මම මේ මැස්සේ සැතපෙන්නේ නැතුව කියනවා නම් මට මගේ ලක්ෂයක් අඟනා ඇඳ නැතුව මට කොහෙවත් නිින්ද යන්නේ කියලා කියනවා නම් පින්වත්නි ඒක මගේ දුර්වලකම. හොඳට මතක තියාගන්න. පින්වත් ඔබට ඔය කතාව ආදේශ කරලා බලන්න සමහර අයට පින්වත්නි තමන් මේ විඳින සැප සම්පත් නැතුව කොතනකවත් යන්න බෑ. අදත් වෙලා තියෙන එකනේ තමන් විඳින සම්පත් ටික ඔක්කොම අරන් යන්න ඕනේ. ලෝකේ මහා රජ සම්පත් විඳින ජනාධිපතිවරු බලන්නකෝ අරගෙන. යනකොට උඩින් ගිහිල්ලා බහිද්දි යටින් ඇවිල්ලා ඉවරයි තමන්ගේ යාන වාහන ඔක්කොම පිරිස ආරක්ෂකව ඇවිල්ලා ඉවරයි. ඒ තරම් සැප සම්පත් තියෙනවා. ඒ සැප සම්පත් තියෙන නිසානේ අනුභව කරන්නේ සැප සම්පත්. හැබැයි අර කුමාරයාගේ කතාව බලන්න අරගෙන එච්චර සැප සම්පත් තිබිලත් කුමාරයාට හරියට නිින්ද ගිහින්නේ. නමුත් භාග්‍යවතුන් වහන්සේ හොඳට අර නුගරුක පාමුල සැතපීලා නිදහසේ වැඩ ඉන්නවා උදේ බලද්දි. ඒ වගේ පින්වත්නි අපටද මේ ලෝකයේ ඕනම තැනක නිදහසේ ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. නිදහසේ ඉන්න පින්වත්නි සල්ලිම වැදගත් නැහැ. හොඳට මතක තියාගන්න. අපි නිතර කියන වචනයක් තමයි මේ නිදහසේ ඉන්න ඔබට මේ මිල මුදල්ම කියන දේවල් ඕන නැහැ. තමන්ගේ නිදහස විඳින්න භාග්‍යතුන් වහන්සේ වදාළේ අරඤ්‍යගතානංවා මහා කැලයකට ආරණ්‍යයකට යන්න. රුක්ක මූලගතානංවා රුක්ෂ මූලයකට යන්න. ශූන්‍යාගාරගතානංවා ශුන්‍යාගාරයකට යන මිනිස්සු නැති හිස් තැනක තමන්ගේ සැපය කියන එක තමන්ගේ නිදහස කියන එක හොයන්න පුළුවන්. නිදහසේ ඉන්න දැන් බලන්න එදා භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ഘോഷිතාරාමේ ප්‍රශ්න වෙලාවේ මතකයිනේ අර වතුර බාල්දියක් වැසිකිළිය ඉතුරු වෙලා ඒ ප්‍රශ්න භික්ෂුන් වහන්සේලා දුරදිග අරගෙන ගියා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ පළවෙනි වතාවෙත් කිව්වා වදාලා මහණෙනි ભેද වෙන්න එපා බින්න වෙන්න එපා කියලා. දෙවෙනි වතාවෙත් වදාලා ලටුකික ජාතකය ඊට පස්සේ වට්ටක ජාතකය වගේ ජාතක කතා වදාරලා තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමගි කරන්න බැලුවා. ඒත් පෘතජ්ජන භික්ෂුන් වහන්සේලා සමගි වුණේ නැහැ. උන්වහන්සේලා ධර්මදරව විනයදරව හැටියට බෙදිලා මහා විශාල ගැටලුවක් හැටියට මේක බෙදාගත්තා පින්වත්නි. එහෙම බෙදාගත්ත ධර්මදර විනයදර භික්ෂුන් වහන්සේලාට නැවත බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන්න ගියේ නැහැ. අවවාද කරන්න ගියේ නැහැ.
තථාගතයන් වහන්සේ දැනගත්තා මේකෙන් වෙන්නේ තථාගතයන් වහන්සේගේ නිදහසක් නැති වෙන එක. තථාගතයන් වහන්සේ අතහැරියා සියල්ල. අතහැරලා ඒ කියන්නේ ප්‍රශ්න විසඳන එක අතහැරියා. උන්වහන්සේ සියල්ල අතහැරියේ බෝධින්වහන්සේ ළඟ. පින්වත්නි මෙතනදී මේ ප්‍රශ්න විසඳන එක තථාගතයන් වහන්සේ අතහැරලා උන්වහන්සේ හුදකලාවම සංගල සිවුර පාත්‍රය අරගෙන පාරිලෙය්‍ය වනයේට වැඩි. පාරිලෙය්‍ය වනයේට ගියේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ. පින්වත්නි ඒ පාරිලෙය්‍ය වනයේ හිටියා ඇත්ගාලෙන් වෙන්විච්ච හස්ති රාජේ. මෙයා ඇත්ගාලෙන් වෙන්නුනේ හේතුව තමයි පින්වත්නි මේ හස්ති රාජය ඇත්ගාලෙන් වෙන්විච්ච හේතුව නිතර ඇතින්නියෝ ඇවිල්ලා මේ ඇතාගේ වටේ වෙලෙනවා. ඊළඟට නිතර අර ඇත් පැටවුන්ගෙන් පොඩි පැටවුන්ගෙන් හරි කරදරේ. කොලාත්තක් කන්න නැහැ ඒකේ ඇවිල්ලා ජරාව ගන්නවා. ඉතින් පින්වත්නි මේ ඇතා මොකද කළේ? මේ විදියට කරදර වැඩි නිසා ඇතා තීරණය කළා නිදහසේ වෙන් වෙලා හුදකලා කැලයක ඉන්න. මහා කැලයක මේ පාරිලෙය කැලේ ඉන්නේ පින්වත්නි මේ ඇතා. එදා භාග්‍යවතුන් වහන්සේ මේ පාරිලෙය කැලයට වැඩියට පස්සේ මේ හස්ති රාජයා මෙයාගේ නම තමයි පාරිලෙය ඇතා. මේ පාරිලෙය හස්ති රාජයා පින්වත්නි තථාගතයන් වහන්සේට පුළුවන් හැම විදිහකින්ම අප උපස්ථාන කළා. පුළුවන් හැම විදිහකින්ම පින්වත්නි භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය කරන මුවදෝවන පැන් ඒ වගේම බුදුරජාණන් වහන්සේට වළඳන්න පළතුරු මේ දේවල් තමන්ගේ හොඬෙන් අරගෙන ඇවිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. පින්වත්නි බලන්න නිදහසේ ඉන්න ඇතෙක් නිදහසේ ඉන්න උත්තමයන් වහන්සේ නමකට උපස්ථාන කරනවා. බලන්න හුදකලාව කියන එක නිදහස කියන එක විඳින්න නම් පින්වත්නි ඔබ තෝරාගත යුත්තේම කොතනද? හුදකලාවමයි. හුදකලාවමයි පින්වත්නි. හේතුව තමයි තමන් පිරිසක් එක්ක ගැටෙන්න යනකොට ඒ පිරිසත් එක්ක ඝට්ටණය වෙනවා කියලා කියන්නෙම ප්‍රශ්න වැඩි. මොකද මිනිස්සුත් එක්ක ඉන්නකොට පින්වත්නි කතා නොකර ඉන්න බෑනේ. කතා කරන්න වෙනවා. සමහර වෙලාවට ඔය කතා කරන අතරතුරදී වචනයක් වැරදුනොත් එහෙම මිනිස්සු මොකද කරන්නේ? ආපිට පෙරලා වචන වලින්ම පහර දෙන්න පුළුවන්. නැත්තම් දඩු මුගුරු වලින් පහර දෙන්න පුළුවන්. බය ඇති වෙනවා එතනින් පින්වත්නි. ඒ නිසා මිනිස්සුත් එක්ක කතා නොකර ඉන්න තරමටම ප්‍රශ්න අඩු නැද්ද? පින්වත් ඔබ හිතන්නේ ප්‍රශ්න අඩුයි පින්වත්නි. ඕනම තැනකදී වචනය පාවිච්චි කරන්නේ අඩුවෙන් නම් තමන් එතන පින්වත්නි හොඳටම හොඳ කෙනා බවට පත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ කෙනෙක් උගත්කම කෙනෙක්ගේ බුද්ධිමත් මට්ටම මනින්නේ වැඩි කතා කරන්නේ නැහැ යා. අද සමාජයේ ගොඩක් එහෙමනේ. වැඩි කතා කරන්නේ නැති අයගෙන් තේරෙනවා එයාගේ බුද්ධිමත්කම. එතකොට දැන් වැඩි කතා කරන්නේ නැතුව ඕනම සභාවක ඉන්නකොට එයාට පින්වත්නි ඕනම තැනක් ලැබෙනවා. හැබැයි වැඩියෙන් අර කච ගාලා කතා කරන්න ගියොතින් එයාව පරිහානියටපත් වෙනවා. හැබැයි පින්වත්නි මිනිස්සු ඉන්න තැන කතා නොකරත් බෑනේ. සමහරලාට මේ මිනිස්සයාට පිස්සුද මන් දන්නේ. මේ මිනිස්සයා ගොළුෙක්ද කියලා හිතයි. හැබැයි පින්වත්නි කතා කරන වචනේ පරිස්සම් කරගෙන කතා කරන්න ඕනේ. ඔය ඔක්කොටම වැඩිය හොඳයි පින්වත්නි. මිනිස්සු නැති ශූන්‍ය ප්‍රදේශයක Taman නිදහසේ ජීවත් වෙනවා නම් ඔය ඔක්කොටම වැඩිය හොඳයි. මම කියන්නේ අර පාරිලෙය ඇතා තෝරාගත්තා වගේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දා භික්ෂුන් වහන්සේලාට අවවාද කරලා බැරිම තැන හුදකලාවේ වාසය කරන්න තෝරාගත්තා වගේ සමහර වෙලාවට gedara ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්න පුළුවන් පින්වත් ඔබ සමහරලාට දරුවන්ගේ ප්‍රශ්න නෝනා මහත්තයා ඊට පස්සේ නිසා ඒ දෙපළ අතර ප්‍රශ්න ඒක විවිධ ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඕවා ඔක්කොටම හොඳ දේ තමයි පින්වත්නි නිශ්ශබ්දව හුදකලාව ජීවත් වෙන එක. පින්වත්නි කෙනෙක් හිතනවා නම් මට මේ ප්‍රශ්න ඇයි මෙච්චර කියලා තමන්ට තමන්ගෙන්ම පිළිතුර ලබා ගන්න පුළුවන්. මොකද්ද පිළිතුර? ඔබ නිසාමයි පින්වත්නි ඔය ප්‍රශ්න ඔක්කොම. මම කියලා කෙනෙක් ගැන මම හිතාගෙන ඉන්නවා මමත්වය අනුව මගේ නිදහස මං විසින්මයි නැති කරගෙන තියෙන්නේ. ඇයි? මම එදා හිතුවා මේ දේ කළා නම් හොඳයි කියලා. ඇයි අද මට හිතෙන්නේ අපරාධ මේ දේ කරගත්තේ කියලා. අන්න ඒකනේ. දැන් බලන්නකෝ මම ඇත්තට මෙතනදී කල්පනා කළා සමහර ශාසනින ස්වාමින්වහන්සේලා සිවුරු ඇරලා යනවා. ගොඩාක් කට්ටිය කතා කරලා අහන ස්වාමින්වහන්සේ ඇයි ඔය ස්වාමින්වහන්සේලා සිවුරු ඇරලා යන්නේ කියලා. පින්වත්නි
තමන්ගේ නිදහස කියන එක සිවුරට ඇවිල්ලා නැහැ කියලා තේරුණා නම් ඒ අනේක පින්වන්නේ හොඳයි මම කියන්නේ. කෙනෙක් හිතයි මේ එහෙනම් හාමුදුරුවෝ කියන්නේ සිවුර වරලා යන්න කියලානේ කියලා. නෑ. කෙනෙක් හිතනවා නම් මට මේ සිවුරේ ඉන්න එක එපා වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නෑ පින්වත්නි මේ සිවුරු ඇරලා යන එක පාපයක් කියලා. කොතනකවත් කියලා නෑ. භාග්‍යතුන් වහන්සේ වදාarලා තියෙන්නේ සිවුරේ ඉඳගෙන කරන වැඩ තමයි පව් සිද්ධ වෙන්නේ කියලා. අපි කියමු කෙනෙක් සිවුරේ ඉඳගෙන සත්තු මරනවා නම්, බොරු කියනවා නම්, ඊට පස්සේ සුරාපානය කරනවා නම්, කෙනෙක් සිවුරේ ඉඳගෙන කාමසේවනය කරනවා නම්, ඔන්නව තමයි වැරදි පින්වන්නේ. එන්නේ යාට තමයි එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සෙය්‍යෝ අයෝගුලෝ බුත්තෝ තත්තෝ අග්ගිනි කූපමෝ යංචේ බුඤ්ජය දුස්සීලෝ රට්ට පිණ්ඩං අසඤ්ඤතෝ. මේ ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මේ සිවුරේ ඉඳගෙන දුස්සීලකම් කරනවට වැඩිය හොඳයි ගිනිගුලි කණ එක කියලා. එදා දුස්සිල්වත් භික්ෂුන් වහන්සේලා ලේවමනේ දැම්මා කියලා කියනවා. ඒ ගාථාව දේශනා කරපු වෙලාවේ ඒ තරමට තමන්ගේ සිල්වත්භාවය ආරක්ෂා කරගන්න වෙරදරපු ස්වාමීන් වහන්සේලා හිටියේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සිවුරු ඇරලා යන එකේ පාප කර්මයක් කියන එකක් භාග්‍යතුන් වහන්සේ කොතනකවත් දක්වන්නේ නැහැ. කියලා තියෙනවා නම් කොතනක හරි මට ඇවිල්ලා පෙන්වන්න පින්වත්නි. සිවුරු අරිනවයි කියලා පව් කියලා බුදුහාමුදුරුවෝ කොතනක හරි කියලා තියෙනවා නම් පොඩ්ඩක් මට පෙන්වන්න කොතන තියෙන්නේ කියලා. හැබැයි මම දන්න විදිහට නම් බුදුහාමුදුරුවෝ වදාarලා තියෙන්නේ සිවුරු ඉඳගෙන පව් වැඩ කරන එක තමයි වැරදි කියන එක. ඒ නිසා Tamanට පව්කම් කරන්න ඕන නම් සිවුරු ඉඳගෙන පව්කම් කරන්න එපා කියලා තමයි මම නම් කියන්නේ. මේ සිවුර ගලවලා තියලා ගිහින් පව්කම් කරන්න ඕනේ. සිවුර ඉඳගෙන පව්කම් කළොත් පින්වත්නි අර වගේ ගිනිගුලි කන්න වෙනවා. ඒක නම් ඇත්තම කතාව. හේතුව තමයි නිරයට ගියාට පස්සේ දුස්සීලව ඉඳගෙන වළඳපු ඒවට හරියන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ලෝධිය හැලිපිටින් ගිලින්න වෙනවා කියලා. ඒ නිසා සිවුරු ඇරලා ගිහින් මේ කරන වැඩපිළිවෙලෙන් යම්කිසි විදිහකින් පවක් සිද්ධ වෙනවා ඇති. Taman සත්තු මාරද්දි හොරකම් කරද්දි ඒ පව් සිද්ධ වෙනවනේ. ඒ වුණාට අර සිවුරු ඉඳගෙන කරන තරම් බරපතල වෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. සිවුරු ඉඳලා කරන තරම් බරපතල වෙන්නේ සිවුරු ඇරලා ගිහින් කරන පව්කම්. ආන්න ඒක. ඒ නිසා ගිහි ජීවිතයක් ගත කරනව හොඳට මතක තියාගන්න. සිවුරක් දාගන්න පෙරුම් පුරන්න ඕනේ ආත්ම වාර ලක්ෂ ගාණක් පින් කර කර. සිවුරු පූජා කර කර අටපිරිකර පූජා කර කර. ඔබම හිතන්නකො මේ ජීවිතේ ඇයි ඔබට සිවුරක් දාගන්න බැරි වුනේ? අකුසලය නිසා. පෙර කරපු අකුසල නිසා සමහරවිට සිවුරට ගරහන්න නැති. සිවුරු දාන් හිටපු හාමුදුරුවන්ට බනින්න නැති. කොච්චර හාමුදුරු දුසිල්ලත් වුණත් හොඳට මතක තියාගන්න බනින්න එපා ස්වාමීන් වහන්සේලාට. උන්වහන්සේලාගේ දුසිල්ලත්කම් අපට වැඩක් නැහැ. උන්වහන්සේලා දුසිල්ලත්කම් කරලා උන්වහන්සේලා නිරේගාමී වෙයි. අපට මේ අනුන්ගේ දේවල් හෙව්වයි කියලා වැඩක්ම නැහැ. බුදුහාමුදුරු අපට කියන්නේ ඒකයි. මේ අත්තනාව අවෙක්කය. Taman දිහා බලන්න. Taman දිහා බලලා Taman හැදෙන්න. එච්චරයි. මේ අනුන්ගේ ඒවා හෙව්වයි කියලා කාටද හරි ගියේ පින්වන්නේ. ලෞකික වශයෙන් බලන්නකෝ අනුන්ගේ දේවල් හොය හොය ඉන්න මිනිස්සු හැමදාම එකතැන පැලවෙනවනේ නේ. ඉතින් හාමුදුරුවන්ගේ දේවල් හෙව්වයි කියලා කාටද හරියන්නේ මං ආන්නේ. මම දැක්කා මේ පෞගේ දවස්වල දාලා තියෙනවා හාමුදුරු කෙනෙක් කම්පියුටරයක් හැදුවයි කියලා. සම්මා ගේමස් කියලා දාලා තියෙනවා. හාමුදුරුවන්ට සම්මා ගේමස්ලු. ඉතින් මං අහන්නේ ඇයි මෙහෙම හරි කියලා වචනෙන් හරි පව් රැස් කරගන්නේ? ගේම් කම්පියුටරයක් හරි මොකක් හරි කම්පියුටරයක් හාමුදුරුවෝ හදාගත් උන්වහන්සේට ඕන නිසා. ඉතින් ඔබටත් පුළුවන් එහෙම දෙයක් හදාගන්න. ඇයි මේ හාමුදුරුවන්ගේ දේවල් හොය හොය ඉන්නේ? ඊළඟට මම දැක්කා හාමුදුරු කෙනෙක් එක වචනයක් කියලා තියෙනවා. දාලා තියෙනවා සම්මා ටෝක්ස් කියලා. මොන්න තරම් පහත් ගතියක්ද මේ වචන වලින් මේ ඉස්සරහට දාන්නේ. විශේෂයෙන්ම මේ තරුණ දරුවෝ. තරුණියෝ ගොඩක් මේ අද අන්තර්ජාලයේ ඔස්සේ ඉන්නවනේ. ඒවා වල ඉන්නකොට මේගොල්ලන්ට මේ සමහරු ඉන්නවා පින්වත්නි මේ ඉවසිල්ලක් නැහැ. හාමුදුරුන්ගේ අඩුපාඩුමයි හොයන්නේ. විශේෂයෙන්ම ඔබේ තරුණ දරුවට තරුණ දැරිවියට කියලා දෙන්න මේවා. විශේෂයෙන්ම මේ හාමුදුරුන්ගේ අඩුපාඩු හොයන්න එපා. වෙන කාගේ හෙව්වත් කමන්නේ හාමුදුරුන්ගේ අඩුපාඩු හොයන්න එපා. ඇයි තවත් අකුසල් රැස් කරගෙන පින්වත් දුවේ පුතේ පින්වත් අම්මේ තාත්තේ ඔබ නිරේගාමී වෙන්නේ. ඒ නිසා වැඩක් නැහැ අපිට. මම නම් කියන්නේ ඒකයි. සිවුරේ ඉන්න බැරි නම් සිවුර ඇරලා යන්න ඕන එච්චරයි. එහෙම ගැටලුවක් නැහැ කාටවත්. ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කාටවත්. ගිහි ජීවිතය විඳලා ඇතිනම් සිවුර දාගන්න ඕනම කාලයකදී පුළුවන්. අන්න ඒකත් මතක තියාගන්න. සමහරු කියනවා වයසට ගිහින් මහාන වෙන්න හොඳ නැහැ.
පොඩිම කාලේ මහාන වෙන්න හොඳ නැහැ. ඒ මේ බොරු කතා පින්වත්නි. පොඩි කාලේ කියන්නේ දරුවෙක්ට කැමැත්ත තියෙනවා නම් පැවිදි කරන එක හොඳයි. එහෙම ගැටලුවක් නැහැ. හැබැයි පින්වත්නි චූටිම දරුවෝ පැවිදි කරන එකත් මම නම් අනුමත කරන්නේ නැහැ. හේතුව තමයි කුඩා දරුවෝ ඉන්නවනේ පින්වත්නි. සමහර වෙලාවට තරුණ කාලෙද්දී ඒගොල්ලන්ට සිවුරු ඇරලා යන්න හිතෙනවා. ඒ නිසා පින්වත්නි කුඩාම කාලේ දරුවෝ පැවිදි කරන්න හොඳ නැහැ. ඒක නිසා තේරෙන කාලේ එනකොට ඒ දරුවන්ව පැවිදි කරන්න ඕනේ. මම අත්දැකීමෙන් කියන්නේ මම පොඩි කාලේ පැවිදි වෙච්ච නිසා අපිට තරුණ කාලෙද්දී අනන්තවත් හිතුණ ප්‍රශ්නෙද්දී ගැටලුවෙද්දී එක එක ස්වාමින් වහන්සේලා ප්‍රශ්න දාද්දී සිවුරු ඇරලා යන්න. පන්සල් වල ප්‍රශ්න ඕන තරම් තියෙනවා. හැබැයි පින්වත්නි අපි හිතාගත්තා බුදුහාමුදුරුවෝ වෙනුවෙන් පැවිදි වෙච්ච නිසා අපි මේ සිවුරේ ඉන්න ඕන කියලා. සිල් ගුණ දම් ටික ආරක්ෂා කරගෙන අපි එහෙම හිටියා. හැබැයි පින්වත්නි මම කියන්නේ ඒකයි පොඩි කාලේ දරුවෙක්ව පැවිදි කරන්න එපා කියන එක. පොඩිම කාලේ පින්වත්නි පොඩිම නොතේරෙන කාලේ පැවිදි කරන්න එපා. අවුරුදු 14 15 16 වගේ වෙද්දි තේරෙනකොට පැවිදි කරාට එහෙම ගැටලුවක් නැහැ. මොකද අද අවුරුදු 15 16 දරුවෝ කියලා කියන්නේ පින්වත්නි හොඳට සමාජානුයෝජනය වෙලා සමාජය ගැන දන්න ළමයි තමයි අද ඉන්නේ. ඒ නිසා ඒ පැවිදි කරාට ගැටලුවක් නැහැ. ඉතින් මම කියන්නේ ගිහි ජීවිතේ නිදහසක් කියන එක නැත්තම් ඇවිල්ලා පැවිද්දට ඇවිල්ලා බලන්න. මම දැක්ක අර පහුගිය දවස්වල ගොඩාක් මේ විවාහ වෙච්ච අය පැවිදි වෙලා ඉන්නවා. පෙම්මතුන් පෙම්මතියන් පැවිදි වෙලා ඉන්නවා. ආදරය කරන කාලේ දෙන්න ආදරය කළලා තමන්ට වැටහීමක් එනකොට නිදහසේ පැවිදි වෙලා තමන්ගේ පැවිදි සුවේ විඳින්න. හැබැයි මේ පැවිදි වුණයි කියලා දෙන්නට එකට ඉන්න බෑ. අර බුද්ධ කාලේ වගේ කතාවක් ඊට පස්සේ හැදෙයි. මේ මොකද පැවිදි වෙලා දෙන්නම එකට ඉන්නකොට මෙහෙණින් වහන්සේට දරු ගැබක් හටගෙන. ඉතින් එහෙම වුණොත් එහෙම හරි ප්‍රශ්නයක් වෙන. ඒ නිසා මෙහෙණින් වහන්සේ යන්න ඕනේ මෙහෙණියාරාමයකට. භික්ෂුන් වහන්සේ යන්න ඕනේ භික්ෂුන් වහන්සේලා ඉන්න තැනකට. ඒ නිසා පින්වත්නි නිදහසේ පැවිදි වෙනවයි කියන එක මේ කරන්නේ ඔය ලාමක කාමසේවණයට නෙවෙයි පැවිදි වෙන්න ඕනේ. ලාමක කාමසැප හොයන්න නෙවෙයි පැවිදි වෙන්න ඕනේ. පැවිදි වෙනවා නම් හුදකලාව නිදහසේ පාත්‍රයේ සිවුර අඳනය තනිපට සිවුර දෙපට සිවුර අරගෙන නිදහසේ ජීවත් වෙන්න ඕනයි පැවිදි වෙන්න ඕන පින්වත්නි. නැත්තම් ඉතින් ආයේ පැවිදි වෙලා තියෙන සැප සම්පත් ඔක්කොම හොයා යන්න ගියොත් එහෙම මොකද්ද පැවිදි තියෙන අර්ථය? මොකද්ද පැවිදි තියෙන නිදහස? අපේ මාතෘකාව නිදහසනේ. මොකද්ද නිදහස පැවිද්ද තියෙන? එනිසා පැවිද්ද කියන එක නම් පින්වත්නි අපි හැමදාම වර්ණනා කරන්නේ ඒකයි. ප්‍රවෘජාව ලබනවා නම් නිදහසේ ජීවත් වෙන්න Tamanට අවකාශයක් සලසා ගන්නට ඕනේ. ඒකයි නියම ප්‍රවෘජාවේ ස්වභාවය. මේ කෝටිපති පවුල් වලින් පැවිදි වෙලා පින්වත්නි හුදකලා ආරණ්‍යවල ඉන්නවනේ. අපි දන්නවනේ. අපි අත්දැකීමෙන් නෙමෙයි කියන්නේ. අපි දැකලා තියෙනවනේ. හමුදාවේ ඉඳලා පැවිදි වෙච්ච අපේ ප්‍රසිද්ධ චිරප්‍රසිද්ධ ධර්මදේශක ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් එහෙම හමුදාවට බැඳිලා ඉඳලා අවබෝධයක් ලැබිච්ච කාලයක පැවිදි වෙනවා. ඊළඟට පින්වත්නි සල්ලි ලක්ෂ ගණන් මාසයකට කෝටි ගණන් අතගාපු මිනිස්සු පැවිදි වෙලා හුදකලාව ආරණ්‍යගත වෙලා ඉන්නවා පින්වත්නි. මම එක හුදකලා වනාරණකට ගියා දවසක්. යද්දි පින්වත්නි මේ එහෙ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් කියනවා පියදස්ස යාමඳුරෝ මෙහෙ ඉන්නවා භාවනා කරන්න ඇවිල්ලා නෙදර්ලන්තේ එංගලන්තේ මහ කෝටිපති පවුල්වල සුදු දරුවෝ දැන් ඒගොල්ලෝ සුදු හාමුදුරු පැවිදි වෙලා ඉන්නවා. පින්වත් ඔබට මතකයි නේද මේ පෞගේ දවසක අපවත් වුණා එක ස්වාමීන් වහන්සේ නමක් ඩෙන්මාර්ක් ජාතික ඥානදීප ස්වාමීන් වහන්සේ කියලා. උන්වහන්සේ මේ පෞගේ දවසක අපවත් උනේ පින්වත්නි උන්වහන්සේ අපවත් වෙන කම්ම තමන්ගේ ඩෙන්මාර්කයේ තිබිච්ච සියලු සැප සම්පත් අතහැරලා මේ ලංකාවට ඇවිල්ලා ඔය ලග්ගල කැලේ වගේ මහා ඝන වනාන්තරවල තමයි භාවනා කරලා තියෙන්නේ උන්වහන්සේ. හරි වයසයි උන්වහන්සේ. ඒත් හැරමිට්ටේ උන්වහන්සේ වැඩියා ඇවිදගෙන වැඩියයි කියලා කියනවා. බලන්න ඒ තරම් මහා පින්වන්ත ස්වාමීන් වහන්සේලා. ওই ප්‍රසිද්ධ ගොඩාක් ස්වාමීන් වහන්සේලා දන්නවා මේ ඩෙන්මාර්ක් ජාතික ඥානදීප ස්වාමීන් වහන්සේ පිළිබඳව. ඉතින් ඒ වගේ පින්වත්නි හොයලා බලන්නකෝ පොඩ්ඩක්. මේ අපි හැමදාම සමහරු ඉන්නවා නගරෙන් ගමකට යන්න බෑ, නගරේ දාලා යන්න බෑ, නගරෙම ගෙවල් හදාගෙන නගරෙම කොහේ හරි තැනක පදිංචි වෙලා ජීවත් වෙන්න ඕනේ. නැත්තම් දරුවන් ඉස්කෝලේ දාගන්න බෑ. නැත්තම් මේ රෝහල් පහසුකම් නැහැ. නැත්තම් ගෙවල් පහසුකම් නැහැ. යාන වාහන වල යන්න එන්න බස් පාරවල් නැහැ කියලා මේ සමහරු කැමති නැහැ පින්වත්නි ගමකට යන්න. සමහර ගම්වල ඉන්න මිනිස්සු කැමති නැහැ නගරයට ඇවිල්ලා ජීවත් වෙන්න. මේ දෙකම ඇලිලා ඉන්නේ පින්වත්නි. Taman ඉන්න තැන්වල
ඇලිලා ඉන්නේ. ඒ නිසා මේවා වලට තමන් ඇලෙන්න එපා. නිදහසේ ඉන්න බලන්න. දැන් තමන්ගේ ජීවිතේ නගරේ ජීවත් වුණත් ගමක ජීවත් වුණත් නිදහස කියන එක තියෙනවා නම් පින්වත්නි මොන තරම් වටිනවද බලන්නකෝ. නිදහස කියන එක තියෙනවා නම් මොන තරම් වටිනවද. එහෙනම් නිදහසේ ඉන්න බලන්න පින්වත් ඔබ. ඕනම තැනක තමන්ට නිදහස් කියලා හිතන තැනක පින්වන්නේ පදිංචි වෙන මම නම් කියන්නේ. ඒකයි. දැන් ගිහි ඔබ හිතනවා නම් ඔබට නිදහසේ ඉන්න පුළුවන් කියලා යම් තැනක් තියෙනවා නම් එතන ඉන්න පින්වත් ඔබ. එතන ඉඳලා පින්වත්නි ඔබ නිදහසේ ජීවත් වෙන්න. නිදහසේ ගෙයක් දොරක් හදාගෙන තමන් නිදහසේ ඉන්න කියලානේ තමන්ගේ ජීවිතයට එකතු කරගත්තේ තමන්ගේ බිරිඳව. ඇයව කවදාකවත් එලවන්න හදන්න එපා පස්සේ තමන්ට නිදහසක් නැහැ ඔහොම කියලා. තමන්ගේ ස්වාමියාව තමන් විවාහ කරගත්තේ ස්වාමියා හොඳයි කියලා හිතලානේ. තමන්ට ස්වාමියාත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන් කියලා හිතලානේ. නැත්තම් කවුරුත් ඔහොම විවාහ වෙන්නේ නැහැ. දැන් හැමෝම අනාගතේ බලාපොරොත්තු ගොන්නක් තියාගෙන ඒවා මල්පල දරවන්න ප්‍රාර්ථනාවන් තියාගෙන මේ විවාහ වෙනවයි කියලා කියන්නේ. ඉතින් දැන් ඇයි පස්සේ තමන් උසාවි ගානේ මේ ගෙවල් ගානේ ගහ මරාගෙන කොටාගෙන ස්වාමියා බිරිඳව මේ අයින් කරන්න හදන්නේ ඇයි? ඒ නිසා තමන් නිදහස වෙනුවෙන් මේ හැමදේම ගත්තනම් ඉදිරියටත් නිදහසේ තමන්ගේ ජීවිතය හදාගෙන යන්න උත්සාහ කරන්න. අපි එච්චරයි කියන්නේ බින්වන්නේ. නැතුව නිකම් ප්‍රශ්න මත්තේ නැහි හැමදාම නඩුවලට යන්න ඕනේ, උසාවි දුවන්න ඕනේ. ස්වාමියා බිරිඳ හැමදාම ගෙදර රණ්ඩු, දරුවන්ට නිදහසක් නැහැ. අහිංසක මල් කැකුළු වගේ පුංචි දරුවෝ හැමදාම අම්මාගේ තාත්තගේ රණ්ඩු වලින් මේ තැලෙනවා, පොඩි වෙනවා, ප්‍රශ්න මත්තේ නැහෙනවා. ඒ දරුවොත් පව් පින්වන්නේ. දරුවෝ කියලා කියන්නේ පින්වන්නේ මේ ලෝකේ අනාරාධිත වෙන පිරිසක් නෙවෙයිනේ. අපි දරුවන්ව මේ ලෝකෙට හදා ගන්නවා කරන්නේ. එතකොට දැන් ඔබ දරුවෝ හදාගෙන ඔබ කරන්නේ දරුවන්ටත් මානසික පීඩාවක් දෙන එක නම් කෝබේ නිදහස ටිකක් කල්පනා කරලා බලන්න පින්වන්නේ මොලේ කලඳක් හරි තියෙනවනම් තමන්ගේ නිදහස වෙනුවෙන් හැමදේම කරගෙන අන්තිමේදී නිදහස නැති කරගන්න බලන මිනිස්සු අපේ සමාජයේ ඉන්නේ. ඒ නිසා මම නම් කියන්නේ පින්වත්නි ගිහි ජීවිතේ වේවා පැවිදි ජීවිතේ වේවා අනෝන ඔය දෙකෙන් ඕන එකක් විඳිනවා නම් හරියට විඳින්න. නිදහස නම් හරියට විඳින්න පින්වත්නි. නිදහසේ උපරිමේ විඳින භික්ෂුන් වහන්සේ නමක් හැටියට මම දන්නවා මට නම් ඕනම තැනක ඉන්න පුළුවන්. ඕන පැත්තක ඕන තැනක ඉන්න පුළුවන්. ඊළඟට නිදහසේ අද මේ පන්සලෙන් එළියට බැස්සොත් පාත්‍රය දෙපට සිවුර තනිපට සිවුර අරගෙන ඕනම තැනක ගිහින් ගහක් මුලක් පාමුල හරි මට ඉන්න පුළුවන්. ඒ තත්ත්වයට මම හිතලා තියෙනවා. ඊළඟට දැන් අපිට නිතර දෙවේලෙම මිනිස්සුත් එක්ක අපි ගැටෙනවනේ. මොකද අපි නගරේ ඉන්න ස්වාමීන් වහන්සේලා හැටියට අපිට එහෙම කරන්න සිද්ධ වෙනවා. මිනිස්සුත් එක්ක නිතර අපට ගැටෙන්න සිද්ධ වෙනවා. ගැටෙනවා කියලා කියන්නේ ගහ ගන්න යනම නෙවෙයි. මිනිස්සුත් එක්ක වචන වලින් සම්බන්ධ වීම තියෙනවා. එතකොට පින්වත්නි බන්ධනාගාරේ ඉන්න රැඳවියෝ, හිරකාරයෝ, ඊළඟට පින්වත්නි අසනීප වෙච්ච ලෙඩ්ඩු, ඊට පස්සේ මානසික රෝගී, ඔය ඔක්කොම අපිට මුණ ගැහෙනවානේ. මට නම් මුණ ගැහෙනවා පින්වත්නි. එතකොට මේ අයත් එක්ක අපි කතා බස් කරද්දී අපි දන්නවා කොහොමද මිනිස්සුන්ගේ ඇවතුම් පැවතුම්, මොනවද මිනිස්සුන්ගේ තියෙන සිතුවිලි කියලා. ඒවා දැනගෙන තමයි පින්වත්නි අපි ජීවත් වෙන්නේ. මට තේරෙනවා මේ සියල්ලම කවදා හරි දවසක අතහැරලා යන්න තරම් මානසික නිදහසක් මගේ හිතේ නිර්මාණය වෙලා තියෙනවයි කියලා. ආන්නේ නිසා පින්වත්නි අවසාන වශයෙන් මම හැමදෙනාටම කියන්නේ තමන් මැරිලා යන්නේ කොතනටද කියලා තමන් නිදහසේ කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. තමන් මේ ජීවිතේ වැරදි වැඩ කරනවා නම් තමන්ට මැරිලා නිදහසේ යන්න තැනක් නම් නෑ පින්වත්නි. අනිවාර්යයෙන්ම යන්න වෙන්නේ පහලටමයි. නරක, තිරිසන්, പ്രേත, අසුර කියන මෙන්න මේ සතර අපායටමයි. ඒ නිසා තමන්ට නිදහස නැති වෙලා යනවා එහෙම හිතද්දිත් නේ. එතකොට සතර අපා බය ඇති වෙච්ච ගමන් නිදහස නැති වෙනවා. ඒ නිසා සතර අපා බයින් තොරව ජීවත් වෙන්න නම් ඒකාන්තයෙන්ම පින්වත්නි මෙලෝ වශයෙන් නිදහස් වෙච්ච කෙනෙක් ඔබ ජීවත් වෙන්න ඕන. ඔබ තුල ජීවත් වෙන කෙනා මෙලෝ වශයෙන් නිදහස් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. අපේ ශරීර අතපය මේවා අපිව ඇදලා බැඳලා තිබ්බයි කියලා අපි පින්වත්නි මානසික නිදහස අපේ නැති කරගෙන හරියන්නේ නැහැ. ඒ නිසා මානසික මට්ටමින් Taman නිදහස් පුද්ගලයෙක් වෙන්න හැමදෙනාටම හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරමින් අද මේ උතුම් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. පින්වත්නි එසේනම් අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ මේ උතුම් වූ ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කළා
කුරුණෑගල මාස් පොත නවගත්ත වෙන්දේසි ඉඩම හිරි ඇල්ල පොළවත්ත නොම්බර 23 ලිපිනේ පදිංචි දැනට සයිප්‍රස් සී සේවයේ නියුතු පින්වත් දීපා හේමකුමාරි මහත්මිය විසින් එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත්ුනේ දෙසැම්බර් මාස 12 වන දිනට යෙදී තිබෙන තමන්ගේ උපන් දිනය වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්මානුශාසනාවක් පවත්වාගෙන ආශිර්වාද ලබා ගැනීම. ඒ වගේම එතුමියගේ නැගණිය වන දෙසැම්බර් 17 වන දින ජන්මදිනයේ සමරන ෂමිලා නිශාන්ති මහත්මියටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ ආදරණීය අම්මටත් නිදුක් බව නිරෝගී බව ලැබේවා කියලා එස් පේමාවති පින්වත් මෑණියන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමියගේ සෙසු අරමුණු වශයෙන් දැක්වෙනවා තමන්ගේ පුතා සුරංග රංජිත් ඒ වගේම තමයි මනුජ සහ අසිංසලා නිමන්ති සුබසිංහ දුව ඇතුළු ඒ දරුවන් දෙපළටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අසිංසලා නිමන්ති සුබසිංහ දුවට ලැබෙන්න ඉන්න ආදරණීය දරුවටද සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින් බලයෙන් කිසිම කරදරයක් නොවි සියලුම කටයුතු සාර්ථක කරගන්න ඒ අසිංසලා නිමන්ති සුබසිංහ දියණියට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන සයිප්‍රස් සී සේවයේ නියුතු පින්වත් දීපා හේමකුමාරි මහත්මියගේ තවත් අරමුණක් වෙනවා තමන්ගේ ආදරණීය පියතුම් සීයා එස් පියදාස සීයාට එතුමාගේ වයස අවුරුදු 106ක් වෙනවා. එතුමාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න තමන්ගේ ආදරණීය සීයාට නිදුක් නිරෝගීව සිටින්න දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න අද ඒ මිනිපිරිය වශයෙන් ඒ පින්වත් දීපා හේමකුමාරි මහත්මිය බලාපොරොත්තු වෙනවා. 106ක් වසරක් සපිරෙන ඒ පින්වත් එස් පියදාස ආදරණීය සීයාට ඒකාන්තයෙන්ම තවත් බොහෝ කාලයක් නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්න මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාද වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ රටේ ඉන්න සියලු දෙනාටමත් සියලු ලෝකවාසී ජනතාවටත් එතුමිය ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දාණය තුලින්. මේ ධර්ම දාණය හැම දිනාට මේ කාන්තේන්ම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවද ඇතිව තමයි අද දීපා හේමකුමාරි පින්වත් මෑණියන් සයිප්‍රස් සී සිට මේ උතුම් ධර්මානුශාසනාව වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය කරවන්නට යෙදුනේ. දායකත්වයේ දරන්නට යෙදුනේ. එසේනම් පින්වත්නි, ඒ පින්වත් මෑණියන් අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේ දරලා රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් පින්වත් ඔබ හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කරලා රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් ඒකාන්ත වශයෙන් සම්මා දිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සියලුම දෙවියන්ගේ ආශිර්වාදය දේව රැකවරණය අපි හැමදෙනාගේම ජීවිතවලට නොඅඩුවම ලැබේවා. අපි යන තැන තබන පියවරක් ගානේ දෙවියෝ අපිව රැක දේවා ආරක්ෂා කර දේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මිය පරලොව යන්නට යෙදුන ආදරබර ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වේවා. අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේ දරන පින්වත් දීපා හේමකුමාරි මෑණියන් නමින් මියගිය සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාගේම නමින් මියගිය සියලු ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඇත්තන් හැමදෙනාටමත් උතුම් වූ අමා මහ නිවන් අවබෝධයම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවත් රට ජාතිය වෙනුවෙන් දීපිදූ රණවිරුවන්ටත් අපවත් වී වදාළ සියලුම යතිවරයන් වහන්සේලාටත් විශේෂයෙන්ම අද වගේ දවසක තමයි ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේ අපවත් වුණේ. ඉතින් උන්වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. දයම පුබුදුවාලු රට ජාති ආගම ධර්මයේ සුරකින්න නිතියෙන් වෙහෙස වෙච්ච බොහෝ ජනී ජනයාගේ සිත් පහන් කරවන සුළු ධර්මානුශාසනාවන් පැවැත්වූ අපේ ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දෙවියන්ට සහ මියගිය ඥාතීන්ට අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි විශේෂයෙන්ම අද
ඒක රාශී කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් දීපා හේම කුමාරී මෑණියන්ට සුබම සුබ ජන්මදිනයක් වේවා. එතුමියට නිදුක් බව නිරෝගී බව දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ඒ වගේම එතුමියගේ නැගණිය ශමිලා නිශාන්ති මහත්මියටද ලබන 17 වෙනිදා එතුමියගේ ජන්මදිනයේදී තිබෙනවා. එතුමියටත් සුවපත් භාවයේ නිරෝගී භාවයේ සුබම සුබ ජන්මදිනයක්ම වේවා. ඒ වගේම එස් පේමාවති තමන්ගේ ආදරණීය අම්මා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. විශේෂයෙන්ම දරුවෙක් ලැබෙන්න ඉන්න අසිංසලා නිමන්ති සුබසිංහ පින්වත් දුවනියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබිලා කිසිම කරදරයක් නැතුව දරුවපත සිද්ධ කර ගැනීමට ශක්තිය ලැබේවා. සුරංග රංජිත් පුතාටත් මනුජ සහ ඒ අසිංසලා නිමන්ති දියණිය ඇතුළු හැම දෙනාටමත් නිදුක් බව නිරෝගී බව ලැබේවා. එස් පියදාස සීයා එතුමාට අවුරුදු 106ක් වෙනවා. එතුමාටත් නැවත නැවත මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව දීර්ඝායු සම්පන්නිය ලැබේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාගේම ජීවිතත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් ඔබේ ජීවිත වැඩි දියුණු වේවා. ශ්‍රවණය කරන ධර්ම කාරණාවක් ගානේ අවබෝධ වේවා. මෙලෝ වශයෙන් දුක් පීඩා කම්කටොළු කරදර බාධක සියල්ලම දූරීභූත වේවා. හැම දෙනාගේම ජීවිතවලට ඇතයි යන බසම අසන්ට ලැබේවා. නැතයි යන බසක් කවර කලකවත් අසන්ට නොලැබේවා. අපි හැමෝගෙම ජීවිත ආලෝකයෙන් ආලෝකයට බැබලීමෙන් බැබලීමටමපත් වේවා. කොරෝනා වසංගත වදුරින් සියලු ලෝක සියලු සත්වයා ආරක්ෂා වේවා. හැම දෙනාටම නිදුක් බව නිරෝගී බව දීර්ඝායුෂ ලැබේවා. උතුම් වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ එවැගේම උතුම් වූ දලදා සමිඳුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ වාසය කරන උතුම් වූ ස්වර්ණමාලී මහා චෛත්‍රාජානන් වහන්සේගේ 84000 ධර්මස්කන්ධේ අනන්ත ආශිර්වාදය පින් කැමැති ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ හැම දිනාටම ලැබේවා කියන උතුම් ආශිර්වාදයේ ඇතිව අද මේ අපි රැස් කරගත් උතුම් ධර්ම දේශනාවේ උතුම් වූ මහත්ඵල වූ මහානිසංස වූ පුණ්‍ය බල මහිමය අවසාන වශයෙන් හේතු වාසනා වීම තුලින් අපි හැම දිනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මියගිය ඥාතීන්ටත් ඒකාන්ත වශයෙන් මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමා මහ නිවන් සුව පිණිසම හේතු වේවා වාසනා වේවා පාරමිතාවක්ම වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් ඔහොම්මම වන්දනා කරගමු. ගති ගුණ යහපත් වී ඇති සිතිවිලි වේවා අහංකාර කම දිවියෙන් ඇතක යේවා ලෝපාලන ධර්මය නිරතුරු සිහි වේවා එවන් සිතට නිවනෙහි මාවත හමු වේවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාවකං තී ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවර්ණෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ජතු හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ දෙසැම්බර් මාස 12 වන දින ජන්මදිනයේ සැමරූ දීපා හේමකුමාරී මහත්මියට සහ ශමිලා නිශාන්ති දෑබර සයුරියගේ දෙසැම්බර් 17 වන දිනට යෙදෙන්නා වූ ජන්මදින සිහි කරමින්
එම දෙපළගේ දයාබර මෑණියන් වන එස් පීමාවතී මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ කුරුණෑගල මාස්පොත නවගත්ත වෙන්දේසීඩම හිරියල්ල පොළවත්ත නොම්බර 23 ලිපිනේ පදිංචි දැනට සයිප්‍රසී සේවයේ නියුතු දීපා හේමකුමාරී මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ ඵලයෙන් එම පින්වත් සියලුම දෙනාට වහවහාම සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා